ටික රාදර වැඩ දාගන්න පා. එයි. අපේ කැම්පස් එකේ පාටි එක. මං කිව්වා ආවෙත් කන්න යනවා කියලා. මාව? මොකටද? ප්ලේ කරන්නනේ මෙන්න මොනවද? මට බෑ තමුසලාගේ පරිප්පු පාටි වල ප්ලේ කරන්න. අනේ මං දැන් පොරොන්දු වුණා. ඒ තමුසේ මොකටද මගෙන් අහන්නේ දු පොරොන්දුනේ? මං දන්නවනේ. ඔය ලස්සන ගෑල් ළමයින් තැන් වලට එන්න කැමති කියලා. අනේ යනවා නිකන්. තමුසේ කැම්පස් එකේ පරණල් වැදිරු ටික. මොඩියා පවිත්‍ර සින්දු කියනවා දාට. ඉතින් මට මොකද? අනේ මේ ටික මට ගණන් උස්සන්න යන්නේ බහරිද? මං හදන්නවට උදව් කරා. බලමු. බලන්න බෑ. එන්න ඕනේ හනේ. එනවනේ. බලනවා ගිහිල්ලා කවුද බෙල්ලේ පුච්චන්න හදන්නේ කියලා. නන්දේ තාත්තර නැද්ද මේ? තාත්තා දැන් එයි නන්දේ වාඩි වෙන්න. බත් පුතේ අම්මා අම්මා නංගී නන්දේ මං දැන් ආවේ පොඩ ගිහින් යන්න. මල්ලි ගෙදර නැද්ද? දැන් එයි වාඩි වෙන්න. හා Acha, sorry. මම ඒ කතාව විශ්වාස කරන්නේ නෑ එඩ්වඩ්. නදීක මෙහිටට ගේ ඇතුළට වෙලා හිටියේ නැහනේ. අද්දයනේ නංගියේ. මගේ කෙල්ල නොතේරු. මොඩයි. මං ඒක නෑ කියන්නේ නෑ. ඒත් ඒක කොල්ල දෙතුන් දෙනෙක් එක්ක යාළු වෙලා රවුම් ගහන එකියක් නෙමෙයි. දැන් නංගිලම නේද කිව්වේ ඒකිරේ රුසුළු පුතාගේ දොරට තට්ටු කරා කියලා. ඉතින් ඒකෙත් මොකක් කර තේරුමක් නැද්ද මල්ලියේ? ඔය කතාව නවත්තලා දාමුකෝ. අක්කා කලබල නොවී ඉන්න. මම මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්නම්. නදීකට මොකක් හරි කරදරයක් වෙලා නම් මං ඒකෙත් යුතුයකම ඉෂ්ට කරන්න. හරිනේ? දැන් ඉතින් යමු. නැත්තම් මට අක්කව දාලා හෙට උදේ තමයි මෙහෙ එන්න වෙන්නේ.
යට තනියම යත හැකි. ඒකත් මං ගියේ තනියමනේ. ඔය ආඩම්බරකම තියලා යමු වාහනේ. අඬානේ ඔහොම බස් වල යන්න පුළුවන්ද? හෙලෝ. හෙලෝ නිමි මම නැන්දා ගියාද? ඔව්. ඇයි ඇවිත් තියෙන්නේ? මන් දන්නේ මම හිතන්නේ සල්ලි වගේ කිල්ලන්නද කොහෙද. නැන්ද විත්තින් සල්ලි වගේ කිව්වා. මොන්දරම බය වෙලා. මම නෑ. පවිත්‍ර මට පොඩ්ඩක් කතා කරන්න. මම මේ ඕඩර් එකක් දෙන්නේ නැහැ. හරි හරි වචනයයි හලෝ. පවිත්‍ර සෝරි. හයි. මම වැරදියට හිතුවා. මොනවද? මන් දන්නේ නැහැ මේ රුසිරි දෙහෙරගොඩ ලිම්මිගේ අයියගේ මම ඊරා හිතුවේ නෑ. ඔයා හිතුවා හරි. රුසිරු අයියා විතරක් නෙවෙයි. තව මං අඳුරන සංගීතකාරයෝ ගොඩාක් ඉන්නවා. ඒගොල්ලන්ට මේ හොටෙල් එක ළඟට ඇවිල්ලා මාව කාර් එකේ දාගෙන ඕන තැනක එක්ක යන්න පුළුවන්. ඒ වගේ දවසට මම බෝඩිමට යන්නේ. හලෝ මේ මං ආවේ සෝරි කියන්නේ. රිදෙන බව දැනදනම ගහන්න එපා. මොකද කාර් වල නෙමෙයි ලොරි වල ගියත් මට මොකද? ඒක තමයි මාත් හිතුවාට මොකද කියලා. එදිනේ ඊට පස්සේ වැඩ ඇරලා තමයි කාර් වලම යන්න. හොඳයි අපිත් එක්ක එන්න. මොකද උනේ? මොකද උනේ? ඒ ගැන මට ඔක්කොම විස්තරේ කිව්වා. අන්තිමට ડોක්ටර්ගේ රිපෝට් එකක් පෙන්නුවා. මොනවද නේ මෙතන කරන්නේ? ගිහලා පාඩම්කට බලාගන්න. කට දිහා බලන් ඉන්නවා. ඉතින් ඒ කෙල්ලගේ ඔක්කොම දේවල් ඇත්ත. සම්පූර්ණ ඇත්ත. දැන් අපි මොකද කරන්නේ? මොකද කරන්නේ? මොකේ බෙල්ලෙන් අල්ලන්ගෙන් අරකිටම කසාද බඳලා දෙනවා මිසක්. මොකද කරන්නේ? වයින් සිද්ධ වෙච්ච දේවල් මොනවද?